සුබෝදෑසනක් සියලු දෙනාටම. ඉතින් අද හොඳ වැදගත් දවසක්. මම හිතන්නේ තව දවස් කිහිපයකින් තමයි අපි ලැබපු නිදහස අමරණ දවස, ජාතික නිදහස් දිනය. ඊට සමගාමීව දේසිංහගේ කෞතුකාගාරයේ විසින් සංවිධානය කරපු දීපප්පියාප්ත ඒ කියන්නේ මුළු රටේම දරුවන්ට අවස්ථාවක් හදලා දීලා තියෙනවා. නිදහස ගැන මේ දරුවන් හිතන දේ චිත්‍රයට නගන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඉතින් ඒක අපේ දරුවන්ට කියන්නේ මේ ගමේ දරුවන්ට තම තමන්ගේ ගෙවල් වල හෝ පාසල් වල ඉඳගෙන කරනවට වඩා මේ ස්ථානෙටම ඇවිල්ලා මේ වැඩේ කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් අද මම හිතන්නේ ඉදිරි සතිය ඇතුළතම පත්තරවල, රේඩියෝ වල, එතකොට රූපවාහිනී, එතකොට ඔය හැම තැනකම අපිට අහන්න ලැබෙන්නේ නිදහස පිළිබඳ කතා. ජාතික නිදහස පිළිබඳ කතා. ඉතින් ඒ හේතුව නිසා මම ඒකට අවස්ථාව දෙනවා. ඒ වගේ තොරතුරු හොයාගන්න. අපේ ජාතික නිදහස පිළිබඳ කතාව. ඉතින් ඊට පොඩ්ඩක් එහාට ගිහිල්ලා අපි කතා කරුවොත් මේ නිදහස කියන්නේ මොකටද? අපි නිදහස කියන වචනේ විතරක් ගනිමුකෝ. ජාතික කියන කෑල්ල අපි අනාගතයට තියලා. මොකටද මේ නිදහස කියලා කියන්නේ? නිදහස කියපුවම මේක භාවිතා කරන තැන් ගොඩාක් ගැන අපට අහන්න ලැබෙනවා. දැන් කෙනෙක් හිර ගෙදර වැටලා හිටියොත් එයා එළියට එන දවසට කියනවා හිරෙන් නිදහස් වෙච්ච දවස කියලා. එතකොට කාට හරි අසනීපයක් තිබුණොත් එහෙම ඒක සනීප වෙච්ච දවසට දිනවා ආපෝ යාන්තම් ඒ අසනීපෙන් නම් නිදහස් වෙනවා කියලා කියනවා. බරපතල වැඩක් හේදිච්ච කෙනෙක් වැඩේ ඉවරුනාම කියනවා අපෝ යන්තම් නිදහස් වෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ සමහර වෙලාවට මේ ඉස්සර නම් දරුවෙක් ලැබුණමත් කියනවා අපි නිදහස් වෙනවා කියන වචනේ ඕකටත් පාවිච්චි කළා. ඒ වගේ නිදහස් වෙනවා කියන එක අපි තව ටිකක් ඇතුළට විග්‍රහ කරලා බැලුවොත් අපට අකමැති, වේදනාකාරී මොකක් හරි දෙයක් වෙනස් වීම නේද මේ නිදහස කියලා කියන්නේ. අපේ හිතට දුකක් වුණා මොකක් හරි තියෙනවා නම් ඒකෙන් වෙනස් වීම එහෙම නැත්නම් ඒ දුක ඉවර වීම තමයි අපි මේ නිදහස කියන වචනේ ඇතුලේ තියෙන්නේ. එහෙනම් ජාතික නිදහස කියන්නේ ජාතියක් වශයෙන් අපි අනිකුත් ජාතීන්ට යටත් වෙලා දුකසේ හිටියා. ඒගොල්ලෝ පාලනය කරේ ඒගොල්ලන් අපට ඕන විදිහට නෙමෙයි. ඒගොල්ලෝ කියන දේ අපිට කරන්න වෙනවා. ඉතින් අපි කැමති දෙයකට කැමති නෑනේ. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ගෙන් අපේ රටේ අයම මේ පාලන බලය ගත්තා. ඒ හින්දා ඒක අපට සතුටට කාරණාවක්. ඒ හින්දා තමයි අපි කියන්නේ නිදහස මාර්ගය. ඉතින් දැන් අපි කතා කරමු පුංචි වෙලාවක්. දැන් අපි ඉස්සරහා මේ පුංචි පැටව ගොඩාරියක් ඉන්නවා. අපි වැඩිහිටියෝ අපිට එක්කුත් ඉන්නවා. හැබැයි වැඩිහිටිය අපි මේ ලෝක ජීවත් වෙන්නේ තව ටික කාලයක්. එතනින් පස්සේ මේ ගම, මේ පරිසරය, මේ සියලු දේ, මේ කෞතුකාගාරය, මේ අපි දකින හැම එකකම උරුමකාරයෝ ටික තමයි මේ අපේ වටේ ඉන්න මේ පොඩි පැටවෝ ටික. ඉතින් මේ අයට අපි දැන් පොඩ්ඩක් කතා කරමු බලන්න. මේගොල්ලන්ට අපි ජාතික නිදහස පැත්තකින් තියලා මේ දරුවන්ගේ නිදහස ගැන. මේ දරුවන්ගේ නිදහස කියලා අපි කිව්වම මම අර උඩින් කතා කරපු එකට සම්බන්ධ කරලා හිතුවොත් ළමයි සතුටෙන්ද ඉන්නේ? අපේ දරුවෝ සතුටෙන්ද ඉන්නේ? අපි අහන්න ඕන ප්‍රශ්නයක් නේ. අපි අර ජාතියක් හැටියට කාලයක් අර වෙන රටවල් වලට යටත් වෙලා දුක් විඳ ඉඳලා නිදහස ගත්තා වගේ මේ දරුවොත් පොඩි අපහසුතාවයකින් ඉන්නවා වගේ දැනෙනවා නේද අපිට? නේද? මේ දරුවන්ටත් අපිට ඔයගොල්ලෝ අපි ගත කරපු පුංචි ලෝකෙට වඩා අපි පොඩි කාලේ අපි ගත කරපු ලෝකයක් තිබුණානේ. ලස්සනක් තිබුණානේ. සතුටක් තිබුණානේ. ඒ සතුට මේ දරුවන්ට දැන් තියනවාද කියන එක අපි පොඩ්ඩක් හිතන්න වෙනවා. ඇත්තටම හිතලා බැලුවොත් එහෙම මේ දරුවෝ ගෙදර අපිත් එක්ක ඉන්නේ කැමැත්තෙන්ද සතුටෙන්ද කියලා හිතලා බැලුවොත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හැබැයි හිතන්න ඕන තැනක්. මොකද හේතුව තමයි දැන් බොහෝ ඉස්සර ගෙදරක හිටියා දරුවෝ 10 15 දෙනෙක්. හුඟක් ගෙවල් වල දැන් ඉන්නේ එක්කෙනයි හරි දෙන්නයි. ඉතින් ඒක ඇහැක් හරි ඇස් දෙකම හරි වගේ බලා ගන්න ඕන. ඉවරුනාම තමයි. ඉස්සර අම්මලාට තාත්තලාට සමහරට අවදාවත් ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. නිකමටවත් විශ්වාස කරන්නෙත් නැහැ. වැරදිලා හරි එක දරුවෙක් නැති වුණාද ප්‍රශ්නයක් නැහැ. තව දරුවෝ 7 දෙනෙක් ඉන්නවා. දැන් වැඩේ තියෙන්නේ ඉන්නේ එක පවුලක එක්කෙනයි නැත්තම් දෙන්නයි. ඒක හින්දා මුළු ජීවිතේම පරදුවට තියලා හරි මේගොල්ලෝ රැකගන්න සිද්ධ වෙනවා. ඒ නිසා කරන්න මොකද්ද? ගේ ඇතුළට දාලා, වත් ඇතුළට දාලා පුතේ කරන්න දෙයක් නැහැ. මේ වත්තෙන් පිටට නම් අඩියක් තියන්න එපා.
මේ ගේම් පිටට නම් අඩියක් තියන්න එපා කියලා රකින්න වෙනවාමයි. මේක දුකක් බව දන්නවා. දරුවන්ට මේක අකමැති බව දන්නවා. නමුත් මොකද කරන්නේ? එළියට ගිහලා මොකක් හරි පුංචි කරදරයක් වුණොත් එහෙම ඉන්නේ එකම එකයිනේ. මෙයක් නැති වුණොත් මගේ ජීවිතය ඉවරයි. ඒක ඒ පැත්තෙන් සාධාරණයි. අනිත් පැත්තෙන් ලෝකේ අපි අහන දකින්න කාරණාවත් එක්ක දරුවෙකුට තබා මහල්ලෙකුට වසුදුසු ලෝකයක් නෙවෙයි එළිය තියෙන්නේ. මහල්ලෙකුටවත් ගිහිල්ලා ආපහු එන්න වෙන්නේ දන්නේ නැහැ. ඒ තරම් දරුණු සාපරාදී ලෝකයක් තමයි අපි ඉස්සරහා තියෙන්නේ. එවැනි ලෝකයකට අම්මකට තාත්තකට පුළුවන්කම නැහැ හිත හොඳින් තියාගෙන දරුවව ගේට්ටුවෙන් එළියට දානවා. අපි දකිනවා හැම වෙලාවෙම හරි දුක හිතෙන වෙලාවකට මේ දරුවන් වෙනුවෙන් අම්මලා විඳින දුක දැක්කහම උදේ පාන්දරම දරුවව වතෙන් ඉල්ලාගෙන එන්න ඕනේ ඉස්කෝලේට. අන්තිමට ඉස්කෝලේ යන වෙලාවටම ඇවිල්ලා එතන ඉන්න ඕනේ. ඉතින් මේ වගේ දරුවා නෙමෙයි වැඩිපුර ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ අම්මයි තාත්තයි. එවැනි ලෝකයක් තමයි දැන් අපිට බිහි වෙලා තියෙන්නේ. එවැනි තැනක මං හිතනවා අද වැඩසටහනට අපි ආවොත් එහෙම එතකොට අපි නොදන්නවට අපි නොහිතුවාට අපේ දරුවෝ මේ පුංචි ලෝකේ ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ගේ ගෙදරයි අම්මයි තාත්තයි වත්තයි වටපිටියයි විතරයි. ඉතින් එහාට ඇත්තටම දරුවෝ කොච්චර ආස වුණත් අපි දන්නවා වැඩි හිටියට අපි දන්නවා මේ දරුවා හරි ආසයි. තමන්ගේ සමවයස දරුවොත් එක්ක හැසිරෙන්න, ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න හරි ආස අපි පුංචි කාලේ කරපු ඒවා නෙමේවා. හැබැයි අපි කොහොමද මේ දරුවන්ට මේ අවස්ථාව දෙන්නේ? අම්මයි තාත්තයි ඉරිච්ච තැනක් නේද මේක? හිර වෙච්ච තැනක් නේද මේක? ওই පැත්තෙන්වත් අපිට හිතා ගන්න අමාරුයි. මේ දරුවන්ට අපි කොහොමද මේ සතුට කියන එක දෙන්නේ? ඒගොල්ලන්ගේ සමවයස දරුවොත් එක්ක ටිකක් වෙලා හැසිරෙන්න ඉඩ දෙන්නේ කොහොමද? ඒ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න අපි ඉඩ දෙන්නේ කොහොමද? කියන එක අම්මටයි තාත්තටයි දැන් ඇති වෙච්ච ලොකු ප්‍රශ්නයක්. ඒක හින්දා මම හිතනවා අපේ දේසිංහ කෞතුකාගාරයේ අධිපතිතුමා කල්පනා කරා මේ නිදහස වෙනුවෙන් දරුවන්ට පුංචි අවස්ථාවක් දෙන්න ඒගොල්ලන් හිත ටිකක් නිදහස් කරන්න. ඉතින් ඒක හින්දා අද මේ දරුවන්ට ඔබ දකින්න ඇති දැන් මෙතෙන්ට ඇවිල්ලා අපි උත්සව කරනවා. මේ දරුවන්ට මේ උත්සවයක් පිළිබඳ කතාවක් තියෙනවද? දැන් අපි වටපිටාව බැලුවොත් දරුවෝ තැන් තැන් වල සෙල්ලම් කරනවා නේ. ඒගොල්ලන්ගේ සමවයස දරුවෝ අල්ලගෙන ඒගොල්ලෝ නොයෙක් නැති සෙල්ලම්. මෙන්න මේක තමයි ඒ අයගේ ලෝකේ නිදහස. අපි මේ ජාතික නිදහස කොට ඒගොල්ලන්ට ඒකත් අතර පස්සේ ඕන වෙනවා. දැන් ඕන වෙනව නෙවෙයි. දැන් ඒගොල්ලන්ට ඕන වෙන්නේ තමන්ගේ සමවයස දරුවෙක් එකට එකතු වෙලා සෙල්ලම් කරන්න. එයාත් එක්ක කතා කරන්න. එයාත් එක්ක තියෙන එකක් බෙදාගෙන කන්න. ඉතින් මේ වගේ ලස්සන උවමනාවක් මේ චූටි දරුවන්ගේ හිතවල තියෙනවා. ඉතින් අපට සිද්ධ වෙනවා මේ ගැනත් හිතන්න. අපට බොහෝ ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් මේ දරුවෝ ගැන අපට මීට වඩා සානුකම්පිකව හිතන්න දැන් වෙලා තියෙනවා. මේ දරුවෝන්ගේ ලෝකය හිරගෙදරක් වගේ කිව්වොත් නිවැරදි දැන්. අපිට සිද්ධ වෙලා තියෙනවා හිරගෙදරකට දාගත්ත කෙනෙක් මේ බලන විදිහට දැන් අම්මට සිද්ධ වෙලා තියෙනවා හිරගෙදර ජේලර් වෙන්න. තාත්තට සිද්ධ වෙලා තියෙනවා හිරගෙදර මේ පොලිස් රාජකාරී වෙන්න. නැතුව මේ දරුවෝ ටික බේරගන්න බෑ. මේක හිතලා කරන වැඩක් නෙමෙයි. මේක ලෝකේ ඇති වෙච්ච එකක්. ඉතින් අපිට දැන් වැඩි හිටියෝ හැටියට හිතන්න වෙනවා මේ දරුවන්ට ඉඳ හිට හරි පොඩි හරි වෙලාවක් අපි කොහොමද නිදහස් වෙලාවක් දෙන්නේ? ඉතින් මම හිතනවා දේසිංහ කෞතුකාගාරයේ අධිපතිතුමා කල්පනා කරේ මෙන්න මේ ටික. ඒ කියන්නේ මුළු නිදහස කියලා ලොකු දෙයක් ලෝකේ තියෙනවා තමයි. නමුත් අපිට බැරිද පොඩි වෙලාවකට මේ දරුවන්ට අඩු ගානේ දවසෙන් භාගයක හරි පොඩි ඉතා නිදහසක් දෙන්න. දැන් මම හිතනවා දැන් අද මේ දරුවෝ ඇවිල්ලා ඉන්නේ චිත්‍ර අඳින්න. දැන් වැරදිලාවත් අපි ඉස්කෝලේ චිත්‍රයක් අඳින්න කිව්වනම් ඔය ඒ චිත්‍රය අඳින තැන ඉන්නවා එක්ක ගුරුවරයා ඉන්නවා එක්ක අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. ඒගොල්ලෝ චිත්‍රය අඳින දිහා බලාගෙන ඉඳලා කියනවා ඕක කොහොම වැරදි ඕම් කරද මේ ගන්න. ඔය පාට නෙමෙයි මේ පාට ගන්න. කිය දැන් කාගේ හරි කීම පරිදි අනපරිදි අම් ලෝකික තමයි දරුවට මේ චිත්‍රය උනත් අඳින්න වෙන්නේ. අද එහෙම නැහැ. අද කොලයක් දෙනවා පාට ටිකක් දෙනවා නිදහස දෙනවා. තමන් කැමති චිත්‍රේ මොකද ඒක අඳින්න එක හරියි. අන්න ඒ වගේ අත්දැකීමක්. නිදහස කියන එක පිළිබඳ පොඩි සංකල්පයක්. ඇත්තටම නිදහස කියන එක මේ දරුවන්ට ඕන විශේෂයෙන්ම පොඩි දරුවන්ට සීමා නැති ලෝකෙක ඉන්නේ. ඔබ හිතලා බලන්න අපි පුංචි කාලේ අපට අපේ වත්ත කියලා එකක් තිබ්බද? පාරේ යනකොට කොහේ හරි තැනක අඹ ගෙඩියක් තිබ්බනම් අපි දැනගෙන හිටියද මේක අනුන්ගේ වත්ත එක කියලා? දන්නේ නැහැ. අපි කියලා ඒක කඩාගෙන කවදාවත් හැබැයි ඒ කාලේ හිටු වැඩි හිටු හොරකම් කරා කියලා අපිට කිව්වේ නැහැ. ඒක හොරකමක් නෙවෙයි. අපි දන්නේ නැහැ මේ අයිතිවාසිකම් ගැන කතාව. අඹ ගෙඩියක් තිබ්බනම් කොතන හරි ගමනේ මට ඕන මං කඩන්න බලනවා.
ඒක තමයි අපේ ලෝකේ හැටි. නමුත් අපේ දරුවන්ට එවැනි සාධාරණ ලෝකයක් නැහැ. ඉතින් ඒ හේතුව නිසා අපිට සිද්ධ වෙලා තියෙන බොහොම අමාරුවෙන් හරි මේ දරුවන්ට පොඩි පොඩි කණ්ඩායම් හැටියට හරි එකතු වෙලා පොඩි වෙලාවක් සතුටින් සෙල්ලම් කරන්න. ඒගොල්ලන්ගේ නිදහස් ලෝකෙට යන්න. හරියට සමනලුවගේ જાතියක් මේ පොඩි අය. ඒගොල්ලන් ලෝකෙට බාධා නැහැ, සීමා නැහැ. ඒගොල්ලන්ට ඕන අර අහසේ පියාඹනවා වගේ මේ ලෝකෙම බලන්න. හැමතැනම යන්න. හැමතැනම සතුටු වෙන්න. හැබැයි එහෙම එකක් මේ දරුවන්ට නැහැ. හැබැයි වැඩිහිටි අපට යුතුයකමක් තියෙනවා. මේ හැම දරුවෙක්ම ඉතා වැදගත්, ඉතා විශිෂ්ට දක්ෂෝ කරන්න. උතුමෝ කිරීමේ වගකීම තියෙන ඔබටයි අපටයි වැඩිහිටි අපට. අපට අමාරු කියලා මේක අතාරින්න බෑ. අපේ යුතුයකම තියෙනවා, අපේ වගකීම තියෙනවා. මේ එකම එක පැටියෙක් හරි අපෙන් ගිලි වුණොත්, එයා සමාජයේ කොන් වුණොත්, එයා සමාජයේ දුබලයෙක් වුණොත්, එයා සමාජයේ නිඳා ලබන්නෙක් වුණොත්, ඒ වගකීම ඒ දරුවට පවරන්න බෑ. ඒ වගකීම අපි සියලු දෙනාම බාර ගන්නවා. අපේ වැරද්ද නිසා ඒක උනේ. අපි ඒ දරුවට අවශ්‍ය පසුබිම හදලා දුන්නේ නැහැ වැඩිහිටියෝ හැටියට. ඒ හින්දා මේක අපට අරයට මෙයාට කියලා ඇඟිල්ල දික් කර කර ඉඳලා හරියන්නේ නැහැ. වැඩිහිටි අපි දැන් අපි ගැනත් හිතනවා. අපි කොච්චර මෝඩද කියලා හිතනවා. මම මෙහෙම සැරට කතා කරනවා. ටිකක් සැරට කතා කරනවා. වැඩිහිටි අපි හිතනවා අපි කොච්චර මෝඩද කියලා. ඒ කියන්නේ මේක මෙතනදී ඇයි අපි වැඩිහිටියෝ හැටියට අපි පොඩි පොඩි දේවල් වලට එහෙම වෙලා ඉන්නේ. මේ අල්ලපු ගෙදර කෙනෙක් එක තරහ වෙලා. දැන් අපේ තරහ නිසා මගේ කොල්ලට අරකට යන්න දෙන්නේ නැහැ. අපි දෙන්නනේ තරහ වෙලා ඉන්නේ. වැඩිහිටි අපි නේ. අයි දරුවන්ගේ ලෝකේ තරහක් තියෙනවද? නැහැ. හැබැයි අපි කොල්ලට කියන්නේ මොකද්ද? තෝ මේ ගෙදරින් අය ගෙදරින් ගියෝ කඩනවා කකුල් දෙක. බලන්නකෝ අපි කොච්චර මෝඩද කියලා බලන්න. දරුවන්ට වඩා අපි මෝඩයි නේ. ඉතින් ඒක හින්දා අපි මේ අද දවසේ කතා කරන්න ඕන වචන නෙවෙයි මේවා. නමුත් මේ බොහොම කරුණාවෙන් මේ කියන්නේ. මේ දරුවෝ නිසා ඇති වෙච්ච අනුකම්පාවෙන් මේ කියන්නේ. මේ නිසා දුක් විඳින්නේ දරුවෝ. ඉතින් අපේ අඩු වැඩිකම් උස් පහත්කම් අපි ළඟ තිබෙච්චාවේ. වැඩිහිටි අපි ඒව භාවිත කරමු. දරුවන්ගේ ලෝකෙට ඒවා ගාව ගන්න එපා. දරුවෝ කරන වැඩකදී කවදාවත් උස් පහත් බෙද බලන්න එපා. අරයාගේ දරුවා මෙයාගේ දරුවා කියලා හිතන්න එපා. ඔයාලා අපි පුංචි කාලේ අපේ ලෝකය ගැන හිතලා බලන්න. අපේ ලෝකේ අපිට හැම අම්මෙක්ම කිව්වේ මය පුතා කියලා. මම දන්නේ ඔයගොල්ලන්ගේ ලෝකේ කොහොමද කියලා. මම පුංචි කාලේ මං යන හැම ගෙදරකටම මට කතා කරේ මය පුතා කියලා. එතකොට ඒ කාලේ හිටපු අම්මලාගේ පුතාලා තමයි මේ ලෝකේ හැමදේම කොළඹේ කවුරු හරි ආවනම් එයාට කතා කරන්නේ මයි පුතා කියලා. ඒ කාලේ ලෝකේ දරුවන්ට අම්මලාගෙන් අඩුවක් නැහැ. යන හැමතැනම අම්මලා. යන හැම ගෙදරකම ඒගොල්ලන්ට කෑම. යන හැම වත්තකම අපිට ගෙඩි කඩාන කන්න පුළුවන්. එහෙම ලෝකෙකනේ අපි හැදුනේ. බලන්නකෝ ඒ ලෝකේ ඉඳලා අද අපේ පුංචි දරුවා හදන ලෝකේ කොච්චර දුරද කියලා. මේ වැරද්ද කරේ කවුද? පොඩි දරුවෝද? නෑනේ. මේ වැඩි හිටි අපි කරපු වැඩේ විපාක විඳින්නේ කවුද? මේ අහිංසක දරුවෝ. ඒක හින්දා මෙන්න මේක දැන් මං හිතන්නේ අද හුඟ දෙනෙක් මං හිතන්නේ මේ දරුවෝ හැම මේ කෞතුක අගාරට ආවේ අද වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් මේගොල්ලන්ට අමුතු තැනක් නෙවෙයි. මේකත් ගමේම අපේ අයියලා මාමලා නැන්දලා ඉන්න තැනක්. මේ දරුවන්ට මේ නිදහස් වෙලාවක ඇවිල්ලා පොඩ්ඩක් මේක ඇතුලේ වුණත් ඇවිදලා යන්න පුළුවන්. මේ වගේ වැඩසටහන් මේ පරිසරය ඕන තරම් කරන්න පුළුවන්. අපි මේ වගේ තැන් හරි ගස්සන්න ඕන මේ දරුවන්ට පුළුවන් තරම්. ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න පොඩි පිටණි කෑල්ලක් හදලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ට පාඩම් කරන්න ගස්සට බංගු ටිකක් හදලා දෙන්න ඕනේ. ගෙදරට වෙලා තනියම පොතක් අරගෙන ඉන්නවට වඩා දරුවෝ 7-8 දෙනෙක් ගස්සට බංගු වල වාඩි වෙලා කතා මේ එක එකිනා අඩු ගන්න දකිමින් බලමින්වත් පාඩම් කරන්න තිබ්බනම් ඒ පාඩම කොච්චර ලස්සනද. ඒ හිත සැහැල්ලුවේ මෙයාගේ පාඩම ලස්සනට යට මතක හිටිනවා. අර ගෙදර ඇති වෙන විපා වීම නිසා කොච්චර පාඩම් කරත් උට මතක නැහැ. අපි තඩි බලන්නේ ඌටම තමයි. යකෝ මෙච්චර පාඩම් කළාද මට මෙච්චරද ලබනවා කියලා. ඉතින් ඒ හින්දා අපට වැරදුණු තැන වැඩි හිටිය අපට වැරදුණු තැන බොහෝමයි. ඒ හින්දා අද නිදහස් දවසේ මම ආරාධනා කරන්නේ අපේ හිතවල තියෙන මේ කුහක අදහස් අරක හොඳ නැහැ මේක හොඳ නැහැ අරක මෙහෙමයි මේක මෙහෙමයි කියා එක එක්කෙනා ගැන තියෙන මේ වාද ભેද ටික පොඩ්ඩකට අයින් කරලා අපි හැසිරෙන වෙලාවක ඒක භාවිතා කරමු. මම ඒක එපා කියන්නේ නැහැ. හැබැයි මේ පුංචි දරුවෝ ටික එකතු වෙන තැනදී සමගි වෙලා අපි දරුවෝ වෙනුවෙන් මම ඔබට තරහයි. හැබැයි කමක් නැහැ දරුවෝ වෙනුවෙන් වැඩ කරන්න මම කැමතියි කියන තැනට එන්නේ. ඇවිල්ලා මේ දරුවන්ට තියෙන තැන් ඉස්කෝලේ පන්සල මේ වගේ තියෙන පොදු තැන් එහෙම නැත්නම් ඔයගොල්ලෝ එකතු වෙලා ගාසයට පොඩ්ඩක් සුද්ධ කරලා මේගොල්ලන්ට පිටණියක් හදලා දෙන්න. මේගොල්ලන්ට පාඩම් කරන්න දැනක් හදලා දෙන්න. මෙන්න මේ වගේ තැන් වලදී කුහක වෙන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන මේ දරුවෝ මගේ කියන තැන ඉන්න. ඔයගොල්ලෝ උත්සාහ කරන්න මගේ දරුවට අනිත් අය මය පුතා කියලා කතා කරපු නැති එක මට ප්‍රශ්නයක් නෙවෙයි.
මං හැබැයි සියලු දරුවන්ට මගේ පුතා කියලා කතා කරනවා. කියන තැනින් පටන් ගන්න. හැම දරුවෙක්ම මගේ දරුවා කියලා හිතන්න. ඇත්තටම මේ හැම දරුවෙක්ම මගේ දරුවෝ තමයි. ඒ කියන්නේ තව ඉස්සරහ වෙනකොට අපිට නැගිටින්න බැරි තරම් අසනීපයි. ওই පාරේ අපි දනක ගා බඩක ගා යනකොට ටැරමිටි ගා යනකොට මේ දරුවෝ කවුරු හරි තමයි අපිව පාරෙන් හැපත ගිහින් දාන්නේ ඉන්නේ. ඒකට එතන දිහා බලන්නේ මේ මගේ 100ද වෙන 100ද කියලා බලන්නේ. එහෙනම් මේ හැම දරුවෙක්ම අපට වටිනවා. වැදගත්. එහෙනම් දරුවන්ගේ ලෝකේ කවදාවත් වෙනස්කම් ඇති කරන්න එපා. වාද ભેද ඇති කරන්න එපා. පුළුවන් තරම් ඒගොල්ලන්ට නිදහසේ ඒගොල්ලන්ගේ ආත්මය හදාගන්න ඉඩ දෙන්න. මෙන්න මේ ඉල්ලීම තමයි අද නිදහස් දවසේ කරන්නේ. ඒගොල්ලෝ ලොකු වුණාම ජාතික නිදහස් හරිය මේ ඇයි ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ නිදහස් හරිය දෙමු. ඒ දීලා අපි ඒගොල්ලෝ බොහොම දක්ෂ ආගේ ප්‍රශංසාවට ලක් වෙන හැබැයිම මනුස්ස ගති ගුණ තියෙන දරුවෝ පිරිසක් හදාගන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම ස්තුතියි.